රජයේ සේවකයන්ට අවුරුදු 65 වුණාම විශ්‍රාම වැටුප් ලැබෙනවා. රට විරුවන්ට මොනවද ලැබෙන්නේ? රට විරුවන්ට මොනවද ලැබෙන්නේ? අතපය දන් දීලා ඇඟේ හැම රැලි වැටෙනකම් නේ මැද පෙරදිගට කඹුරුලා වලන් හොදලා කක්කුසි හොදලා ගුටි කාලා රොටියක් කාලා තේ එකක් බීලා මේ මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රට විරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා සීල දනාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සුබම වෙන්න ඕන, විශේෂයෙන්ම විදේශගත වෙලා දහදුක් විඳින අපේ ආදරණීය ශ්‍රී ලාංකික ඔබට. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ විදේශගත වුණු ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැන. අපි අවුරුදු ගාණක් පුරාවටම මේ ගැන හඬ නැගුවා. කටේ කෙල හිඳනකම් උගුර ලේරහ වෙනකම් අපි මේ ගැන කතා කරා. මේ මැද පෙර දිග දහදුක් විඳින අපේ දෙමව්පියන්ට ලංකාවට ගිය කාලෙකට බෙහෙත් ටිකක් ගන්නවත් විශ්‍රාම වැටුමක් දෙන්න කියලා අපි හඬ නැගුවේ මීට අවුරුදු ගානකට කලින්. අනාධිපතිවරු කීප දෙනෙක්ම ආව ගියා. ඒ හැමෝටම කිව්වා. හැබැයි අපි දැක්කා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සාකච්ඡාවක් ඇඳවලා විදේශ ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැන එළඹෙන 2027 අයවැයට ඇතුළත් කරන්න ඕන කියන යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරා. ඒ පුවත දැකලා හදවතින්ම මා සතුටු වුණා. මොකද රටවිරුවෙක් හැටියට අවුරුදු ගාණක් පුරාවටම අපි හඬ නැගුවේ මේ විදේශගතලා ඉන්න අහිංසක මිනිස්සු දිහා බලන්න. මේ මිනිස්සු තම රට ජීවත් කරන්නේ. රටේ ප්‍රධාන ආර්ථික පුරුක මේ විදේශගත වෙලා ඉන්න රටවිරුවෝ. ඒක නමකට සීමා කරන්න එපා. අපි ජනාධිපතිවරු කීප දෙනෙකුටම කිව්ව හඬ නගා. හැබැයි කවුරුත් අපිට සවන් දුන්නේ නැහැ. අපිට මතකයි එවකට ආණ්ඩුව අපිට කිව්වා අපි විදේශගත රටවිරු බෝම්බ කියලා. ඔබට මතකද? ඔබට මතකද අපිට බෝම්බ කියපු අය අද හිරගෙදර ඉන්නේ. ඔබට මතකද මම මේ කා ගැනද කියන්නේ කියලා? මහින්ද ආනන්ද අලුත්ගමගේ අපිට කිව්වා ඒ ඇවිල්ලා රටවිරුව නෙමෙයි විදේශගත බෝම්බ කියලා. ඒස් බෝලවත්ත වෙන මම අද හදවතින්ම සතුටු වෙනවා. අපේ හඬ ජනාධිපතිතුමනි ඔබට ඇහුණා කියලා දැනගන්න ලැබිච්ච එක ගැන. අපි සාධාරණ ඉල්ලලා විතරයි කෑගන්නේ. මොන ආණ්ඩුව ආවත් අපි ඉල්ලන්නේ සාධාරණයක්. අපි අසාධාරණ මිනිස්සු පිරිසක් නෙවෙයි. අපේ රටට බරක් නොවී ජීවත් වෙන ආදරණීය ශ්‍රී ලාංකිකයෝ අපි රටට සම්පතක්. මේ විදේශගතලා ඉන්න ප්‍රජාව, මේ ආදරණීය අම්මලා, මේ ගේ ඇස්සේ දහදුක් විඳින අම්මලා, තමන්ගේ දරු සෙනෙහස නැතුව, තමන්ගේ ඥාතීන්ගේ සෙනෙහස නැතුව, දෙමව්පියන්ගේ සෙනෙහසක් නැතුව මේ විදේශගත වෙලා දහදුක් විඳින අම්මාවරු ගැනයි අපි හඬ නැගුවේ. අපිට නැතත් කමක් නැහැ. ඒ අහිංසක අම්මලාට විශ්‍රාම වැටුමක් දෙන්න. වයෝවෘද්ධ වෙච්ච කාලේට බෙහෙත් ටිකක්වත් ගන්න. මොකද විදේශගත වෙලා ඉන්න මේ ආදරණීය ශ්‍රී ලාංකීය ප්‍රජාව ඩොලර් හම්බ කරලා හැම රජයකටම එවලා අවසානයේ වයසට ගියාම ලංකාවට එනකොට මේ අම්මලාට ලෙඩ කවුද බලන්නේ? රජයේ සේවකයන්ට අවුරුදු 65 වුණාම විශ්‍රාම වැටුප් ලැබෙනවා. රට විරුවන්ට මොනවද ලැබෙන්නේ? රට විරුවන්ට මොනවද ලැබෙන්නේ? අතපය දන් දීලා ඇඟේ හැම රැලි වැටෙනකම් නේ මැද පෙරදිගට කඹුරුලා වලන් හොදලා කක්කුසි හොදලා ගුටි කාලා රොටියක් කාලා තේ එකක් බීලා මේ ජීවත් වෙන ආදරණීය අම්මාවරුන්ට විශ්‍රාම වැටුමක් දෙනවා කියන්නේ ඊට වඩා පිනක් තවත් නෑ ජනාධිපතිතුමනි. ඔබතුමාට පින් සිද්ධ වේවා. බුදු බවත් වේවා අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා මේ 2027 අයවැයට රටවිරුව ගැන අවධානය යොමු කර ඒක ස්ථිර ලෙස සාර්ථක කරන්න ලැබෙන වැඩපිළිවෙලක් ගම් මට්ටමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගේ නැවත රටවිරුව හැටියට අපි ඉල්ලීමක් කරනවා. එහෙනම් හරි සතුටින් අද සමුගෙන යනවා. හැබැයි අදට මෙච්චරයි කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන 2027 අයවැයට සුබදායි පණිවිඩයක් රටවිරුවන්ට ලැබෙයි කියලා. ඒ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න අතිගරු ජනාධිපතිතුමනි ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. වචනෙට සීමා කරන්න එපා. පෙර හිටපු පාලකයෝ වගේ
එහෙනම් අපි අදට සමුගෙන යන්නම්. හදවතින්ම ජනාධිපතිතුමාව විශ්වාස කරනවා මේ විදේශගත වුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රධාන පුරුකට ශක්තියක් වෙයි කියලා. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක අපේ සහෝදරයා හිතන්න එපා ආණ්ඩුවට කඩ යනවා කියලා. මාව දන්න අය දන්නවා. දිනේශ් බෝලවත්තර කොයි ආණ්ඩුවත් එකයි, ආණ්ඩුව ආවත් එකයි, ගියත් එකයි, මට වැඩකුත් නැහැ. හරි, විශ්වාස කරන කෙනෙක් විශ්වාස කරපල්ලා. අම්මපල්ල, ජේසුපල්ල, බුදුන්පල්ල කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන වත්මන් රජයෙන් අපි විශ්වාස කරනවා මේ විශ්‍රාම වැටුම් මේ විදේශගත වෙන ප්‍රජාවට ලැබෙයි කියලා. එන සිළුම රටවිරුවන්ට සුබ අනාගතය ප්‍රාර්ථනා කරමි. අදට ඔබෙන් සමුගෙන යනවා. සියලු දෙනාටම ජය වේවා. මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.